समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं धम्मස්සවන कालो अयं भदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපවත් වී වදාළ මාගේ ගුරු දේවෝත්තම කීනපැලැස්සේ උපාලි ඥානිස්සරාවිදාන ගෞරවනීය ලොකු හාමුදුරුවන් වහන්සේ පුණ්‍යානුමෝදනා සිතින් යුක්තව මේ මොහොතේදී සිහිපත් කරනවා. ඒ වගේම විහාරස්ථානයේ වැඩ ඉන්න ගෞරවනීය පූජනීය සදා වන්දනීය මහා සංඝරත්නයත් මේ වෙලාවේදී සිහිපත් කරන ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. මැදින් පුර 15ක් බොහෝ දවසේ අද දවසේ මේ පින්වත් හැම කෙනෙක්ම මේ මොහොතේදී සූදානම් වෙන්නේ සෑම පෝයක් අලලා අපි සිදු කිරීමට බලාපොරොත්තු වෙන සිදු කරගෙන යන ශ්‍රී ඥානිස්සර TV YouTube නාලිකාවේ දායකත්ව ධර්මදේශනාවක් සිදු කරන මොහොතකටයි අපි හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ. අද ශ්‍රී ඥානිස්සර TV YouTube නාලිකාව ඔස්සේ මුළු ලෝකේටම ධර්මයේ ප්‍රචාරය කිරීමේ අරමුණින් ධර්මයේ බෙදා දීමේ අරමුණින් 29 වන දායකත්ව ධර්මදේශනාව අපේ අනුර පියසිරි මහත්මයා සහ ඒ වගේ මේ මාතාව සිරියලතා මහත්මිය ඒ වගේම දියණිවරු දෙපළ ඒ වගේම පුංචි දියණිය ඇතුළු පවුලේ සියලුම දෙනා බාර අරගෙන ඒ සත්ක්‍රියාවට සිත් සතන් යොමු වෙන සහ ධර්මදේශනා ආරම්භ වන මොහොත හැටියට මේ මොහොත සඳහන් කරන්න පුළුවන්. පින්තුනි, අද මැදින් පුර 15ක් පොහෝ දවස. මැදින් පුර 15ක් පොහෝ දවස තමා අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් පසුව තමන්ගේ ගම්බිම් බලා වැඩම කරපු දවස. අපි දන්නවා මේ ලෝකේ තියෙනවා සදාතනික ධර්මතාවයන්. ඒ අතර තියෙන ශ්‍රේෂ්ඨ ධර්ම කරුණක් ධර්මතාවයක් තමා කෘතගුණ සැලකීම කියන කාරණා.
මිනිස්සු හැටියට විශේෂයෙන්ම අපේ ජීවිතය පෝෂණය කළ යුතු ජීවිතේ පුරුදු පුහුණු කළ යුතු ධර්ම කරුණක් තමයි කෘතගුණ සැලකීම කියලා කියන්නේ. ආන්ගේ කෘතගුණ සැලකීම අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේගේ බුද්ධ චරිතයෙන්ම පෙන්වා වදාළ දවසක් හැටියට එදා එකල බුදුහාමුදුරුවන්ගේ කාලේ තමන්ගේ ගමට ගිහිල්ලා ආදරණීය පියතුමා සුද්ධෝදන මහරජතුමා ඇතුළු ඥාතිවරුන්ට ධර්මයේ දේශනා කරලා ඔවුන් යහපත් මාර්ගයට අරගෙන ඒ වගේම ඔවුන්ට යහපත් මාර්ගය කියා දුන්නා වූ දවසක් හැටියට අද දවස් සඳහන් කරන්න පුළුවන්. ඒ අතර තව තවත් බොහෝ කරුණු කාරණා අද වගේ දවසක මේ ශාසන ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙනවා කියන කාරණාව අපි හැමෝම දන්නවා. මුලින්ම මතක් කළ යුතු කරුණක් තියෙනවා. ඒ කාරණාව තමයි අපේ සිරිලතා මහත්මිය මේ ධර්ම දේශනාවට ආරාධනා කරනකොට අපිට මතක් කළා මේ ශාසනයේ වැඩ ඉන්න වීරයන් වහන්සේලා රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා අතර 80 මහා ශ්‍රාවකීන් වහන්සේලා අතර වැඩ සිටිය බද්දජී මහරහතන් වහන්සේ බද්දජී රහතන් වහන්සේගේ කතාව අලලා ධර්ම දේශනාව සිදු කරනවා නම් හොඳයි කියන අදහස මතු කළා. ඉතින් ඒ අදහසට අනුව තමයි අද ධර්ම දේශනාව දිගහැරෙන්නේ. දැන් අද අපේ පින්වත් දරුවෝ මේ වෙලාවේ සූදානම් වෙන්නේ මේ පින්වත් වැඩිහිටියන් සමග ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. අපි දන්නවා බණ පොත් කියවනකොට දහම් පාසල් පොත් කියවනකොට ඒ පොත්වල තියෙනවා ධර්ම ආනිසංස නේද? බණ අහනකොට අපිට ලැබෙන දේවල් තියෙනවා. බණ අහනකොට පුතේ පින්වත් දරුවනි පින්වතුනි අපිට ලැබෙන ප්‍රධාන ආනිසංස පහක් තියෙනවා. ඒ ආනිසංස මේ වෙලාවෙම ලැබෙනවා. ඒකයි ඊළඟ පැයට කල් දාන්න නැහැ. ඊළඟ ආත්මයට කල් දාන්න නැහැ. ආය සසරට කල් දාන්න එහෙම දෙයක් නැහැ. මේ වෙලාවෙම ඒ විපාකයේ ලැබෙනවා. මොනවද? දන්නේ නැති දේවල් අහන්න හම්බ වෙනවා. දන්නේ නැති දේවල් අහන්න හම්බ වෙනවා. අපි කවදාවත් අහපු නැති දේවල් අපිට අද අහන්න පුළුවන් වෙනවා. ඔන්න ධර්මදේශනාවක තියෙන පළවෙනි ආනිසංසය. දෙවෙනි එක තමයි සමහර ධර්ම කරුණු අපි පොත්වල කියවලා අහලා තියෙනවා. වැඩිහිටියන්ගෙන් අහලා තියෙනවා. මීට පෙර මහා සංඝරත්නයේ දේශනා කරපු ධර්ම දේශනාවලින් අහලා තියෙනවා. එනිසා ඇසූ ධර්ම කරුණු තව තවත් නැවත නැවතත් අහන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ හිතවල සමහර වෙලාවට සැක තැන් තියෙනවා මේ ධර්මයේ. මේක මෙහෙම වුණාය මේක මෙහෙම වුණාය කියන කරුණු කාරණා ඇතුළත් වෙලා යම් යම් තැන්වල සැක මතුවෙනවා ධර්ම කරුණු ඉදිරිපත් කරනකොට. ආන් එහෙම තමන්ගේ හිතේ තමන් අහපු දෙයක වෙන්න පුළුවන් තමන් කියවපු දෙයක වෙන්න පුළුවන් මොකක් හරි සැකතැනක් තියෙනවා නම් අන්නේ සැකතැන් නැති කරගෙන මෙහෙම නේද උනේ කියන තැනට එන්න පුළුවන්. සැකතැන් නැති කරගන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි ඇත්ත මොකක්ද? බොරු මොකක්ද? එහෙම නැත්නම් සත්‍ය මොකක්ද? අසත්‍ය මොකක්ද? එහෙම නැත්නම් පින මොකක්ද? පව මොකක්ද? ඒ වගේම හොඳ දේවල් මොනවද? නරක දේවල් මොනවද? හොඳ දෙයක් කළාම මට මොනවද ලැබෙන්නේ?
නරක දෙයක් කළාම මට මොනවද ලැබෙන්නේ කියලා සම්‍යක් දෘෂ්ටිකව හිතන්න පුළුවන් වෙනවා. මේ ඔක්කොම ඉවරුණාට පස්සේ අපේ හිතේ අපිට සතුටක් ඇති. මෙන්න මේ කරුණු පහ ආනිසංස හැටියට අපිට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරනකොට ලබා ගන්න පුළුවන්. අපි අහලා තියෙනවා සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ කියලා ධර්ම පාඨයක්. මොකක්ද මේකේ තේරුම? සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. අපි හැමෝම ලස්සන ජීවත් වෙන්න කැමතිනේ. අපි හැමෝම ලස්සන ජීවත් වෙන්න කැමති. අපි හැමෝම තව කෙනෙක් යටතේ ඉන්නේ නැතුව තනියෙන් දියුණු වෙලා තනිව ජීවිතේ ගොඩනගාගෙන දියුණු වෙන්න කැමති. කාගෙන්වත් බැනුම් අහන්න අපි කැමති නැහැ. ඒ වගේම අපිට බලයක් හම්බ වෙනවා නම් ශක්තියක් හම්බ වෙනවා නම් ඒවටත් අපි කැමති. ඒ වගේම විශේෂම දේ අපේ ශරීරය හෝ මනස කායිකව හෝ මානසික සුවපත් භාවය ඒ කියන්නේ නිරෝගී බව අපි ලැබෙනවට කැමති. එහෙනම් යම් කෙනෙක් මේ ඔක්කොම අල්ලලා එක වචනකින් මම මතු කරන්නම් මේ කීව දේවල් අපි කියන්නේ සැප කියලා. නේද? සැපසේ වාසය කරන්න ඕන නම් මෙන්න මේ දේවල් අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හොඳින් ජීවත් වෙන්න කැමති. හොඳ රැකියාවක් කරන්න කැමති. ශිෂ්‍ය දරුවෙක් නම් හොඳට ඉගෙන ගන්න කැමති. විභාග පාස් වෙන්න කැමති. නේද? මේවට අපි කියනවා සැප කියලා. පාලියේ ධර්මයේ කියනවා සුඛං කියලා. නේද? එතකොට මේ ධර්ම කරුණ සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. එහෙම සැපසේ ජීවත් වෙන්න ඕන නම් කෙනෙකුට මෙලව හෝ පරලව සැපසේ ජීවිතයක් ගොඩනගා ගන්න ඕන නම් ඒ කෙනාට සිද්ධ වෙනවා පින්දහම් කරන්න. මොනවා කරන්නද? පින්දහම් කරන්න. පිනක් නැති තැන සැපයක් නැහැ. පිනක් නැති තැන සැපයක් නැහැ. පින් කරලා නැත්තම් ලැබෙන්නේත් නැහැ. උදාහරණයක් අපි දන් දීලා නැත්තම් අපිට ලැබීම් අඩුයි. අපි ඇඳුම් පැළඳුම් දීලා නැත්තම් අපිට ඇඳුම් පැළඳුම් අඩුයි. අපි යාන වාහන දීලා නැත්තම් අපිට යාන වාහන අඩුයි. ඒ වගේම සමහර වෙලාවට අපි මේ සමාජයේ දකින දුප්පත් පෝසත් ඒ වගේම කුලයෙන් උසස් පහත් ඒ වගේම කිසිම බලයක් නැති ශක්තියක් නැති මිනිස්සු අපි දැකලා තියෙනවා. ඒ වගේම බලයෙන් ආඩ්‍ය වෙච්ච කට්ටිය අපි දැකලා තියෙනවා. මිල මුදල් යාන වාහන මේවා වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ මේවා ඕනවටවත් වඩා හිතනවටවත් වඩා තියෙනවා. මොකක්ද මේකේ වෙනස? මේකේ වෙනස තමයි චුල්ල කම්ම විභංග සූත්‍රයේ හරි අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. තමන් කරන දේ අනුව තමයි මේ දේවල් වෙනස් වෙලා ලැබෙන්නේ. හොඳක් කරා නම් හොඳ දෙයක් ලැබෙනවා. හොඳ දෙයක් කිව්වේ ඒ පින්කම් වලට ඒ හොඳ වැඩ වලට ඒ විදිහට කර්මඵල තියෙනවා. ඉතින් ඒ නිසා පිනක මහිම කියන ධර්ම කරුණ අල්ලලා තමා මේ ධර්ම දේශනාව මින් ඉදිරියට මං සාකච්ඡා කරන්න දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එකල ඒ කියන්නේ අපේ බුදුහාමුදුරුවන්ගේ කාලේ. අපි අහලා තියෙනවනේ සවැත් නුවර නේද? මේ දරුවෝ හැමෝම අහලා තියෙනවා ඔය පොත්පත් කියනකොට සවැත් නුවර. අපේ බුදුහාමුදුරුවෝ අවුරුද්දකට එක වතාවක් කරන පින්කමක් තියෙනවනේ ලොකු පින්කමක් අපි. මොකද්ද මේ පින්කම? මොකද්ද පින්කම? කටින පින්කම. නේද? කටින මහා පින්කම. අපේ බුදුහාමුදුරුවෝ කටින මහා පින්කමක් ඉවර වෙලා. ඒ කියන්නේ වස් කාලයේ නිමා වෙලා. සවැත් නුවර ඉඳලා වස් කාලයේ නිමා වෙලා අපේ බුදුහාමුදුරුවෝ වඩිනවා. ඒ ආසන්නයේම තිබුණා බද්ධිය කියලා නුවරක්. නගරයක්. බද්ධිය කියලා නගරයක් තිබුණා. මේ නගරයට වඩි. මේ නගරයට වැඩලා මාස 3ක් එහි වැඩ ඉන්නවා. තනියමද වඩින්නේ? නැහැ. බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයත් කැටුව
එක් කරගෙන තමයි වඩින්නේ. උන්වහන්සේලා සමග තමයි වඩින්නේ. එහෙම වැඩලා මාස 3ක් වැඩ ඉන්නවා. මාස කීයක් වැඩ ඉන්නවද? මාස 3ක් වැඩ ඉන්නවා. මෙන්න මේ ඉතින් බද්දිය නුවර බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයන් සමග මාස 3ක් වැඩ ඉන්න කාලේ උන්වහන්සේලා බණ භාවනා ආදී කරනවා. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සුවේ වැඩි දියුණු කරගන්න ධර්මයේහි හැසිරෙනවා සහ ධර්ම කරුණු මිනිසුන්ට කියලා දෙනවා. දැන් මාස 3 නිමා වුණාට පස්සේ අපේ බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නයට දේශනා කරලා තියෙන්නේ එක තැන ඉන්න එපා. අපි අහලා දිනව නේද? චරත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය නේද? මහණෙනි ගම් නියම් ගම් වලට වඩින්න. ගම් නියම් ගම් වලට වැඩලා බණ කියන්න. ධර්ම දේශනා කරන්න. ආන් එතකොට ඔය තැන්වල ඉන්නවා නුවණැති මිනිස්සු. බුද්ධිමත් මිනිස්සු. යමක් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු. ආන් මේ මිනිස්සු වහා මේ ධර්මයට ඇවිල්ලා ධර්මය තමන්ගේ ජීවිතයට ගලපාගෙන සුවපත් භාවයටපත් වෙනවා. ඒ නිසා දෙන්නේ එක මඟක නොයන්න එක්කෙනෙක් එක නමක් එක මඟක ගිහිල්ලා බණ කියන්නේ. කියලා තමයි අපේ බුදුහාමුදුරුවෝ උන්වහන්සේලාට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා පෙර බුදුහාමුදුරුවන්ගේ කාලේ භික්ෂුන් වහන්සේලා එක තැනක වැඩ ඉන්නේ. විටින් විට වඩිනවා. ඉතින් මාස 3 නිමාවෙන් පසු අපේ බුදුහාමුදුරුවෝ මහා සංඝරත්නය සමග වඩින්න ඒ ගමේ මිනිසුන්ට කියන. මම අපි හෙට මේ ස්ථානයේ වෙන ස්ථානයකට වඩිනවා. දැන් මේ ගමේ අය මොනවා කරන්නේ නැද්ද? දැන් බුදුහාමුදුරුවෝ අපේ ගමට වැඩලා හෙට වඩිනවා කියද්දි අපි මොනවා කියනවද? මේ මිනිස්සු මොකද කිව්වේ? භාග්‍යතුන් වහන්සේ තවත් එක දවසක් එහෙම නැත්නම් අද දවසවත් වැඩ ඉන්න අපි දානේ සූදානම් කරන්න. දානේ සූදානම් කරපුවම දන් දෙන්නත් පුළුවන් බණ අහන්නත් පුළුවන්. ඒ නිසා අදට වැඩ ඉන්න භාග්‍යතුන් වහන්සේ. අතුළු මහා සංඝරත්නයට කියනවා. මෙන්න මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මේ ආරාධනාව පිළිගන්න. භාග්‍යතුන් වහන්සේ මේ ආරාධනාව පිළි අරගෙන ඒ යන දවසේ වඩින්නේ නැතුව ඒ දවස වැඩ ඉන්නවා. ගමේ මිනිස්සු මොකද කරන්නේ? හැම ගෙදරකම ඉන්න මිනිස්සු ඇවිල්ලා නගරේ මැද මහා දානශාලාවක් හරි ගස්සන. බලන්නකෝ. දන් දෙන්න තැනක් තියෙනවද කියලා? අපේ ගෙදරම දිය යුතුයි කියලා තියෙනවා. නේද? අපිට ශාලාවක, අපිට පාරක නේද? මන්සන්දියක අපිට ඕන තැනක දන් දෙන්න පුළුවන්. ඕනම තැනක. ඉතින් ලොකු දානශාලාවක්, හරි ලස්සන දානශාලාවක් හදනවා. මේ දානශාලාව පිරිසක් හදනවා. තව පිරිසක් දානි හරි ගස්සනවා. තව පිරිසක් එතන පිරිසිදු කරනවා. තව පිරිසක් එතන සැරසිලි කරනවා. මේ විදිහට මේ හැමෝම මේ දානෙට සූදානම් වෙනවා. මෙන්න මෙහෙම සූදානම් වෙනකොට මේ ගමේ ප්‍රධානියෙක් ඉන්නවනේ. ගමක ඉන්නවනේ ප්‍රධානී. දැන් අපේ ගෙදර ඉන්නවනේ ප්‍රධානී. කවුද අපේ ගෙදර ප්‍රධානියා? තාත්තා. නේද? පාසලක ප්‍රධානියා කවුද? විදුහල්පතිතුමා. නේද? එතකොට පිරිවෙනක ප්‍රධානියා කවුද? පිරිවෙන් අධිපති හාමුදුරුවෝ, පරිවෙනාධිපති හාමුදුරුවෝ. නේද? ඒ වගේම විශ්වවිද්‍යාලයක ප්‍රධානියා කවුද? කුලපති තුමා හෝ තුමියක් හෝ හාමුදුරන් වහන්සේ නමක් ඉන්නවා. ඉතින් මේ විදිහට හැම තැනකම ඉන්නවා නායකයෙක්. නේද? මේ ගමටත් ඉන්නවා නායකයෙක්. මේ ගමේ නම මොකක්ද? බද්දිය නුවර. ගමේ ප්‍රධානියාගේ නම මොකක්ද? බද්දිය. කවුද? රජ කුමරෙක්ද? නෑ, සිටුවරයෙක්. දැන් අපි දන්නවා සිටුවරු කියලා කියන්නේ ඇයි? සිටුවරු කියලා කියන්නේ සාමාන්‍යයෙන් යම් ධනයක් තිබුණ අයට තමයි සිටුවරයෙක් කියලා කියන්නේ. එතකොට සිටුවරු කොටස් කීපයකට බෙදෙනවා. අපි දන්නවා මේ ධර්ම කරුණු. අපේ දරුවෝ අහලා තියෙනවා පොත් කියනකොට සිටුවරයා කියලාත් අහලා තියෙනවා, මහ සිටුවරයා කියලාත් අහලා තියෙනවා. නේද? එතකොට සිටුවරයෙක් වෙන්නේ ඇයි? කහවණු කීයක ධනයක් තියෙන්න ඕනද ළඟ?
40 කෝටියක ධනයක් තියෙන්න ඕන සිටුවරයෙක් වෙන්න. එතකොට මහා සිටුවරයෙක් කියලා කියන්නේ 80 කෝටියක් කහවණු තියෙන්න ඕන ළඟාන් එයාට කියනවා අපි මහා සිටුවරයෙක් කියලා. එතකොට සාමාන්‍ය සිටුවරයෙක් නම් එයාට කහවණු 40 කෝටියක ධනයක් තියෙන්න ඕන. ඉතින් බද්දිය නුවර ප්‍රධානියාගේ නම බද්දිය. ඒ බද්දිය කියන සිටුවරයාටත් මහා සිටුවරයාට හිටියා පුතෙක්. ඒ පුතාගේ නමත් බද්දිය. බලන්න මේ ධර්ම කරුණු අපිට ජීවිතේට මතක් කරගන්න හරිම පහසුයි. නේද? ඉතින් මොකද කරන්නේ? හැබැයි මේ බද්දිය සිටුවරයාගේ පුතා හරිම පින්වන්තයි. කොච්චර පින්වන්තද කියලා කියනවා නම් හැම කෙනෙක් දකින කෙනාගේ හිත දිනා ගන්න. ඒ තරම් ලස්සන රූපයක් තිබුණා. එතකොට මේ කුමාරයා හිටියේ සිටු ගෙදර නෙවෙයි. මේ කුමාරයාට තිබ්බා මාලිගා 3ක්. අපි මාලිගා 3ක් කියනකොට අපේ මතකේ යනවා කොහෙටද? සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිත කතාවට යනවා නේද? තිබ්බනේ මාලිගා 3ක්. මොකද්ද? රම්ම්‍ය, සුරම්‍ය, සුභව කියලා. ඇයි මේ මාලිගා 3ක් ඇති? ඍතු 3ට මාලිගා 3ක් ඇති. වස්සාන කාලයට වෙනම මාලිගාවක් නේද? ගිම්හාන කාලයට වෙනම මාලිගාවක්. මේ ආදි වශයෙන්. ඉතින් මේ බද්දිය කුමාරයාට තාත්තා හදලා දීලා තිබුණා. කවුද තාත්තා? බද්දිය මහ සිටුවරයා හදලා දීලා තිබුණා. කුටි 3ක්. මාලිගා 3ක්. ඒතර කොච්චර ලස්සනට කොච්චර සැපවත් ජීවිතයක් එතුමා එහෙම නැත්නම් මේ සිටු පුතා ගත කරන්නේ නැද්ද? මේ සිටු පුත්‍රයා එක මාලිගාවකින් තවත් මාලිගාවකට යන්නේ මාස කීයකට වතාවක්ද? 4කට වතාවක්. මාස කීයකට වතාවක්ද? 4කට වතාවක්. මේ මාස 4කට වතාවක් යන දවසේ පෙර අවුරුදු වල මුළු ගමේම මිනිස්සු එකතු වෙනවා. ඇයි? මේ කුමාරයා බලන්න. මොකද්ද හේතුව? පින්වන්ත කුමාරේ, හරි ලස්සන කුමාරේ, ගමේ ප්‍රධානියාගේ පුතා. ඒ තරම් ලස්සනයි. හැබැයි මේ දානේ තියෙන දවසේම තමයි මේ මාස 4 නිමා වෙලා එක මාලිගාවකින් තවත් මාලිගාවට මේ කුමාරයා යන සිටු පුත්‍රයා යන දවස උදා වුණා. දැන් මාලිගාවෙන් පිටත් වුණා. බලනවා හාත්පස කවුරුත් නැහැ. දැන් අහනවා පෙරදා මාව බලන්න මුළු ගම්මැසියෝ මේ දෙපැත්තේ ඉන්නවා. ගම්මැසියෝ දෙපැත්තේ ඉන්නේ කොයි විදිහටද කියලා කියනවා. ගස්වල අට්ටහල බැඳගෙන ඉන්නේ. ඇයි එහෙම අට්ටහල බැඳගෙන ඉන්නේ? ඒ තරම් සෙනගක් මේවා එනවා. එකතු වෙනවා මේ කුමාරයා බලන්න. බලන්නකො පිනක මහිම. සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ. මතක තියාගන්න ධර්ම පාඩේ. ඒ තරම් මිනිස්සු පොරබදනවා මේ කුමාරයා බලන්න. බලන්න බැරි තැන තමයි ගස්වල අට්ටහල ගහලා අට්ටහල උඩින් ඉඳන් බලන්න. හැබැයි එදා කවුරුත් නැහැ. එදා කිසි කෙනෙක් නැහැ. දැන් මොකද කරන්නේ? ඇහුවා සේවකයෝන්ගේ. ඇයි මේ කවුරුත් නැත්තේ? ඊට පස්සේ සේවකයෝ දුන්න උත්තරයක් අද බුදුහාමුදුරුව අපේ ගමට වැඩලා. බුදුහාමුදුරුවන්ට මහා දානයක් හරි ගස්සනවා ගම්වාසී ඔක්කොම කට්ටිය එකතු වෙලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවන්ට දානය දෙන්නත් බණ අහන්නත් මිනිස්සු ඔක්කොම ගම්මැසියෝ ගිහිල්ලා. දැන් මොකද කරන්නේ? කොච්චර පින්වන්තයිද කියලා කියන්නේ. දැන් පින්වන්ත කුමාරයෙක් කියලා කිව්වනේ. පින්වන්ත කුමාරයෙක් නම් කෙනෙකුට පින තියෙනවා නම් ඒ කෙනා මොකද කරන්නේ? හිතට එන කරුණු දෙකක් තියෙනවා. මොනවද? සමහර ඒ වෙනව හොඳ දේවල්, සමහර දේවල් එනවා නරක දේවල්. ඒතර අපි මොකද කරන්න ඕන? අපි කරන්න ඕන හිතට එන හැම දෙයක්ම හිතන්න නැතුව ඉන්න බෑ. නොහිතා ඉන්න පුළුවන්ද? බෑ. නොහිතා ඉන්න බෑ. හිතට එන හැම දෙයක්ම හිතුවට කල යුත්තේ මොනවද? පුරුදු පුහුණු කල යුත්තේ මොනවද? හොඳ දේවල්. එහෙම කෙනාට තමයි පින්වන්තයා කියලා කියන්නේ. සත්පුරුෂයා කියලා කියන්නේ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඉතින් මේ කුමාරයා කිව්වා මේ පුත්‍රයා කියනවා මාවත් බලන එක අහකට දාලා
බුදුහාමුදුරුන්ගෙන් බණ අහන්න ගියා නම් මමත් යන්න ඕන බුදු බණ අහන්න. සමහර ඇත්තෙක්ට නම් හිතෙන්න පුළුවන් නෑ ඕන්නේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ ගමේ කට්ටිය එයිනේ නේද? ආය මාව බලන්න එයි මං යනවා මාලිගාවට. ඇයි? මාලිගාවේ තියෙන්නේ මොනවද? දිව්‍ය මාලිගාව වගේ හදලා තියෙන්නේ නැතිනේ නේද? සැප සම්පත්. කන්න බොන්න අදින්න පළඳින්න දකින්න නේද? මේ හැම දෙයක්ම තියෙන සැප. ඉතින් එයාට හිතෙන්න පුළුවන් ඒ කුමාරයාට සාමාන්‍ය කෙනෙක් නම් හිතෙන්න පුළුවන් නෑ. මිනිස්සු වෙයි මම යනවා සැප විඳින්න. මම යනවා ඊළඟ මාලිගාවට. හැබැයි කුමාරයා මොකද හිතුවේ? මාවත් දාලා ගියා නම් බුදුබණ අහන්න මමත් යන්න ඕන බුදුබණ අහන්න. දැන් බුදුබණ අහන්න යනවා. බුදුබණ අහන්න යනකොට බුදුහාමුදුරුවෝ සමීපයට යනකොට ළඟට යන්න බෑ. ඇයි? ඒ තරම් සෙනගක් බුදුහාමුදුරුවෝ වටේ බණ අහන්න. බුදුහාමුදුරුවෝ සවැත් නුවර වස්පින්කම ඉවර කරලා ළඟම තිබ්බ බද්දිය නුවරට ගියේ ඇයි කියලා දැන් ඔබට තේරෙන්න ඕනේ. එහෙම නැත්නම් නැවත හිතන්න ඕන. බණ අහනවා කියන්නේ මොකක්ද? ගොඩාක් අහන එක නෙවෙයි. බණ අහනවා කියන්නේ මොකද්ද? පොඩ්ඩක් අහලා ගොඩාක් හිතන එක. බණ අහනවා කියන්නේ මොකද්ද? පොඩි දෙයක් අහලා ඒ පිළිබඳව ගොඩක් හිතන එකට තමයි බණ අහනවා කියන්නේ. මොන මතක තියාගන්න. ඉතින් අපිට හිතන්න දෙයක් තියෙනවා. මොකද්ද හිතන්න තියෙන්නේ? බුදුහාමුදුරුවෝ මාස 3ක් බද්දිය නුවර වැඩ හිටියේ ඇයි? දැන් අපිට හිතෙන්න ඕන. බුදුහාමුදුරුවෝ යන්න ගිහිල්ලා මිනිසුන්ගේ ආරාධනාව පිළිගත්තේ ඇයි? මොකද්ද හේතුව? හේතුව තමයි පින්වන්තයෙක් හින්දා. කවුරු හින්දාද? පින්වන්තයෙක් හින්දා. සත්පුරුෂයෙක් හින්දා. කල්යාණ මිත්‍රයෙක් හින්දා. මුළු ගමක් වෙනුවෙන්ද බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ? එක පැත්තකින් අපිට හිතන්න පුළුවන් මුළු ගමක් වෙනුවෙන් හිටියා කියලා. ගම වෙනුවෙන් හිටියා කියලා. හැබැයි ගම වෙනුවෙන්ම නෙවෙයි බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. කවුරු වෙනුවෙන්ද? අර සිටු පුත්‍රයා එනකන් තමයි බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ. මාස 3 ගමේ ඉඳන් තමන්ගේ ආධ්‍යාත්මික සුවේ වැඩි දියුණු කරගනිමින් මහා සංඝරත්නයටත් අවවාද අනුශාසනා කරමින් බණපද එම නැත්තම් ඒ ගමට බණ කියා මාස 3ක් වැඩ හිටියේ අර සිටු පුත්‍රයා මෙතෙන්ද එනකම්. එහෙනම් ඉතින් බුදුහාමුදුරුවන්ට තිබ්බනේ කවුරු හරි ලව්වලා ඒ පුතාව ගෙන්න ගන්න. ඇයි බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැත්තේ? ඔන්න අපිට දැනෙන්න ඕන ප්‍රශ්න, හිතෙන්න ඕන ප්‍රශ්න. මොකද්ද හේතුව? අපි මෙහෙම හිතන්නකෝ. අපි බීජයක් පැල කරනවා. මොනවා හරි හදනවා. හදපුවාම මේකේ ගෙඩි මතුවෙන ඵලදා වෙන දවසක් එනවනේ නේ. ඵලදා වෙන දවසක් එනකොට අපි කියමුකෝ මොනවා හරි පළතුරක් කියමුකෝ. මේ පළතුර පොඩි කාලෙම අපි කඩලා දානවද? නෑ. අපි පොඩි කාලයක් ඉන්නවා. ඇයි? ඉදෙනකම් පැහෙනකම්. නේද? බුදුහාමුදුරුවෝ වැඩ හිටියේ මේ මාස 3යි මේ අන්තිම දවසයි මොකක් වෙනකන්ද? අර සිටු පුත්‍රයාගේ තවත් නුවණ මුහුකුරා යනකම්. දැක්ක පින්වන්තේ මේ ආත්මයේදීම පින තියෙන නිසා සසරෙන් නිවිලා යන්න පුළුවන්. හැබැයි ඒ වෙනකොටත් තව පොඩි කාල සීමාවක් තියෙනවා. මේ කාල සීමාව එකතු වුණාම මේ කියන බණපද ටික හරියටම වැටෙනවා. කෙලවරම හිටියේ කවුද? බද්දිය සිටු පුත්‍රයා. කෙලවරම ඉඳන් බණපද ඇහුවා. හිටගෙනම බණපද ටික ඇහුවා. මොකද උනේ? ගිහිව රහත් වුණා. බලන්න කොච්චර පිනක් තියෙන්න ඕනද කියලා. ගිහිව ඉඳගෙන රහත් වුණා. ගිහිව ඉඳගෙන රහත් වුණා. කවුද රහත් උනේ? බද්දිය කුමාරයා. නේද? කොහෙද මේ බණ කියන්නේ බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරන්නේ කොහෙද? බද්දිය නුවර. ලොකු දානශාලාවක් හැදුවානේ. මිනිස්සු ඔක්කොම එකතු වෙලා මොකටද හැදුවේ? බුදුහාමුදුරන්ට බණ කියන්නේ. මේ දානෙ දෙන්නේ. ඒ අවසානයේ බණ කියනකොට තමයි බුදුහාමුදුරුවෝ මේ කුමාරයා බණ අහලා රහත් භාවයටපත් වෙන්නේ. දැන් මෙතන පොඩ්ඩක් අපි නතර වෙලා මෙතන තියෙන ලොකු ගැඹුරු කාරණාවක්. අපි දැනගන්න ඕන කාරණාවක්. දැන් හිතන්නකෝ දරුවෝ බුදුහාමුදුරුවෝ එක්කෙනෙක් ගමකට හොයාන යනවා කියන්නේ. ඒ කෙනාට කොච්චර පිනක් තියෙන්න ඕන.
බුදුහාමුදුරුවෝ එක්කෙනෙක් කරමුණු කරගෙන එක පුද්ගලයෙක් කරමුණු කරගෙන පොඩි හෝ වැඩිහිටි හෝ කුඩා හෝ මහලු හෝ කවුරු හෝ එක්කෙනෙක් කරමුණු කරගෙන යම් තැනකට වඩිනවා නම් එහෙම වැඩි තැනක් ඕන තරම් තියෙනවා. බණ අහනකොට අපි අහලා තියෙනවා. ගව් ගණන් බුදුහාමුදුරුවෝ වඩිනවා ඒ කෙනා හොයාගෙන. දැන් අපි අහලා තියෙනවානේ ශාසන ඉතිහාසයේ නේද? අංගුලිමාල නේද? අහිංසක කුමාරයා හොඳට ශිල්ප ශාස්ත්‍ර හදාලා අන්තිමේදී ගුරු පඬුරු දෙන්න මොකද උනේ? ගුරාටත් අකුරු වරදින වෙලාවල් තියෙනවා කියනවා නේද? තියෙනවා නේද? ඔව්. දිසාපාමොක් කියන්නේ ඒ දවස්වල තිබ්බ එකල විශ්වවිද්‍යාලය. ඒ විශ්වවිද්‍යාලේ හිටපු ප්‍රධානියා තමයි මහා දිසාපාමොක් කියලා කියන්නේ. හැබැයි අන්තිමට මොකද උනේ? කුමන හෝ නොතේරුම් ගැනීමේ පටලවා යම් දෙයක් තේරුම් ගැනීම යම් දෙයක් තේරුම් ගන්න බැරි වීම හේතු කොටගෙන කෙනෙකුට තමන් විසින්ම තමන් විනාශ කරගන්න උපක්‍රමයක් යෙදුවා. අන්තිමේදී අහිංසක මොකද කරන්නේ? මිනිස්සු මර ඇඟිලි කපා ගන්න පටන් ගත්තා. ඒ වෙලාවෙත් බුදුහාමුදුරුවෝ මොකද කරේ? අන්තිමේටම තමන්ගේ මව ඝාතනය කරන්න යනවා කියලා දැක්කා. නේද? කළොත් මොන පාප කර්මයක්ද පුතේ? ආනන්තරීය පාප කර්මයක්. ආනන්තරීය පාප කර්මයක් යම් කෙනෙක් ඒකට යොමු වුණොත් කළොත් ඒ කෙනාට ආයේ ගොඩවීමක් නෑ. නිරේම තමයි. නිරේම තමයි. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙත් බුදුහාමුදුරු ගව් ගාන දුර ගෙවාගෙන මේ අහිංසක කුමාරයා අඟුලිමාලව බේර ගන්න ආවා. ඒ වගේ ඕන තරම් අපිට අපි කතා අහලා තියෙනවා. ඉතින් මෙහෙම හිතන්නකෝ. අපි දන්නවා බුදු කෙනෙක් නියත විවරණ ගන්නවනේ. දැන් ඔබට මතකද ගෞතම බුදුහාමුදුරුවෝ නියත විවරණ ගත්ත දවස? ඒ මොහොත මතකද? මුහුදේ ගමනක් යනවා නේද? කුණාටුවක් ඇවිල්ලා තමන් යන වාහනේ එහෙම නැත්නම් නැව මේ ගිලෙනවා. අන්තිමේදී කට්ටිය සීසීකට යනවා. මේ පුතා මොකද කරන්නේ? තමන්ගේ අම්මත් කර තියාගෙන ගොඩ බිමට පීනනවා. ඒ වෙලාවේ අම්මත් දෙනවනේ. මොකක්ද? වරමක් දෙනවා. මතු ආත්මික ඔබ බුදු වෙන්න ඕන. නේද? අපිටත් කියනවනේ නේද? අම්මලා තාත්තලා අපිටත් කියනවා නේද උදේ යනකොට? යම් යම් විභාග පාස් වෙනකොට නේද? හොඳ දේවල් කරනකොට නේද? ගොඩාක් දේවල් අපේ අම්මලා, අපේ ගුරුවරු, අපේ තාත්තලා අපිට දෙනවා. ඉතින් ඒ වගේ අපේ බුදුහාමුදුරුවොත් නියති විවරණ ගත්ත බුදු කෙනෙක් හිටියා. බුද්ධ ශාසනයක් තිබුණා. කෙසේ කොහොම හරි මේ බද්දිය කුමාරයා මේ වගේ පින්වන්ත කුමාරයෙක් හමු වෙන්න එන්න ඒ තරම් පිනක් කාටද තිබුණේ? බද්දිය කුමාරයාට. පුතේ මෙන්න මේ කරුණු ටික මතක තියාගන්න ඕන. බුදු කෙනෙක් පාරමිතා පුරනවා කියලා අපි අහලා තියෙනවා නේද? මොනවද පුරන්නේ? පාරමිතා පුරනවා. මොනවද මේ පාරමිතා? දස පාරමිතා. පාරමිතා කීයක් තියෙනවද? 10ක්. මේ 10 කොටස් කීයකට සම්පූර්ණ කරනවා? 30කට සම්පූර්ණ කරනවා. නේද? පළවෙනියට පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා. පාරමිතාවක් කියලා කියන්නේ ඔන්න අද මතක තියාගන්න ඕන. පාරමිතාවක් කියලා කියන්නේ මම උදාහරණයක් කියන්නම්. මගේ ළඟ යම් දෙයක් තියෙනවා. මං ඒක සදහැසිතින් තව කෙනෙකුට දෙනවා. ඔන්න ඕක පාරමිතාවක්. ඕක පාරමිතාවක්. එතකොට උපපාරමිතාවක් කියලා කියන්නේ මොකක්ද? උපපාරමිතාවක් කියලා කියන්නේ මම එකක් පැහැදිලි කරා. පරමත්ත පාරමිතාව කියලා කියන්නේ අපේ ජීවිතේම දෙනවා. ඒ කියන්නේ මට දන් දෙන්න ඕන. එන්නද කියන්නේ? මම දන් දැන් එක ආත්මයක් බුදුහාමුදුරුවෝ තිබ්බන් තමන්ගේ හිස දන් දුන්න. එතන මොකක්ද උනේ? පාරමිතාවක්ද පරමත්ත පාරමිතාව? අන්න පරමත්ත පාරමිතාව. ඒ කියන්නේ දාණය අග්‍රතම අවස්ථාවට කියලා දෙනවා. තේරෙනවනේ? හැබැයි එතෙන්ට යන්න මොන පාරමිතා කරන්න ඕනද අපි ඉස්සරෝ? ඉස්සරෝම් පාරමිතා සම්පූර්ණ කරන්න. තියෙන දේ දන් දෙන්න පුරුදු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අතෙන්ට යන්න පුළුවන්. නේද? ඉතින් මේ විදිහට කල්ප ගාණක් බෝසතාණන් වහන්සේ නමක් බුද්ධත්වයේ වෙනුවෙන් පාරමී පුරනවා.
පාරමී අතර තියෙනව නේද? මොනවද පාරමී? දාන පාරමිතාව තියෙනවා. තව සීල පාරමිතාව තියෙනවා. නෙක්ඛම්ම පාරමිතාව තියෙනවා. මොකද්ද නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ? තමන් ළඟ තියෙන තමන්ට අයිති සියලු දේවල් දාලා යන්න. අබිනිෂ්ක්‍රමණේ මතක් වෙනව නේද පාඩම? එතන වෙන්නේ මොකක්ද? නෙක්ඛම්ම පාරමිතාව. ඉතින් ප්‍රඥා පාරමිතාව, වීරිය පාරමිතාව මේ ආදී පාරමිතා 10ක් තියෙනවා. ඉතින් මේවා අසංකේය ගණන් බුදුවරු සම්පූර්ණ කරනවා. මොකක් වෙනුවෙන්ද? බුද්ධත්වයේ අරමුණු කරගෙන. ඇතැම් බුදුවරු අසංකේය 16කුත් කල්ප ලක්ෂ එකක්. ඔන්න මතක තියාගන්න. අසංකේය 16කුත් කල්ප ලක්ෂ එකක්. අසංකේය කියලා කියන්නේ අපි දන්නේ නැහැ. අපිට තේරෙන්නෙත් නැහැ. අපිට ගණන් කරන්නත් බෑ. ධර්මයේ නම් තියෙනවා 1.140. අහලවත් තියනවද? අපිට ලියලවත් තියනවද අපි නේ? 1.140 අසංකේය. එහෙනම් අසංකේය 16කුත් කල්ප ලක්ෂ එකක්. පාරමිතා පිරුව බුද්ධත්වයෙන් හිටපු බෝසතන් වහන්සේලා හිටියා. තව බෝසතන් වහන්සේලා හිටියා අසංකේය 8කුත් කල්ප ලක්ෂ එකක්. අසංකේය කියද? අසංකේය 8කුත් කල්ප ලක්ෂ එකක්. තව බුදුවරු හිටියා බෝසතන් වහන්සේලා හිටියා අසංකේය 4කුත් කල්ප ලක්ෂ එකක්. එවැනි කාලයක් පාරමී පිරුව බුද්ධත්වයේ අරමුණු කරගෙන. එතකොට අපේ බුදුහාමුදුරු කොතැනද වැටෙන්නේ? අපේ බුදුහාමුදුරු වැටෙන්නේ අසංකේය 4ත් කල්ප ලක්ෂ එකක්. ඇයි? මොකක්ද හේතුව? හේතුව තමයි ප්‍රඥාවෙන් තමයි මේ පාරමිතා පූර්ණේ කළේ. එහෙනම් ඊට කලින් 8ක් එතන මොන පාරමිතාවද? එතන තියෙන වීරිය පාරමිතාවක්. ඊට කලින් 16ක් එතන මොන පාරමිතාවක් තිබුණේ? ශ්‍රද්ධා පාරමිතාව. ශ්‍රද්ධාව මතු කරගෙන තමයි පාරමිතා සම්පූර්ණ කරේ. වීරිය මතු කරගෙන තමා සමහර බුදුවරු, ඇතැම් බුදුවරු, බෝසතන් වහන්සේලා බුද්ධත්වයට පාරමිතාවන් පිළි. අපේ බුදුහාමුදුරෝ ප්‍රඥාව සහිතව තමා අර අවුරුදු 16ක් සම්පූර්ණ කරන පාරමිතා අවුරුදු අසංකේය 4කුත් කල්ප ලක්ෂ එකකින් සම්පූර්ණ කළේ. ඉතින් එහෙම බුදු කෙනෙක් මෙච්චර පාරමිතා පූර්ණේ කළා බුද්ධත්වයට පත් වෙන බුදුහාමුදුරු කෙනෙක් සාමාන්‍ය කෙනෙක් හොයාන යනවා නම් අපිට මොකද්ද හිතන්නද? ඒ කෙනාට කොච්චර පින තියෙන්න ඕනද? නැවතත් මම මතක් කරනවා සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. සැප කැමති නම් කෙනෙක්, සැප ලබන්න ඕන නම් කෙනෙක්, ඒ කෙනා පින් කරන්න ඕන. පින්නම තමයි හේතුව සැප ලැබීම. වෙන මොනවාවත් නෙවෙයි. දැන් බද්දිය කුමාරයා මොකද උනේ? රහත් වුණානේ. කොහොම ඉඳගෙනද? ගිහිව ඉඳගෙන රහත් වුණා. ගිහියෙක් වශයෙන් රහත් වුණා. බුදුහාඳුරුව මහසිටුවරයාට කතා කරා. මහසිටුවරයා කවුද? බද්දිය. තාත්තගේ නමත් බද්දිය. මහසිටුවරයාට කතා කරලා කියනවා තව දින කීපයකින් පුතා මරණයටපත් වෙනවා. විකල්ප එක. දෙවෙනි විකල්පේ ඔබට පුළුවන් මේ ශාසනයේ පුතාව මහාන කරන්න අවසර දෙන්න. දැන් අද වැදගත්කම් වල මේ මැදින් පොය වැදගත්කම් වල තියෙනව නේද? එකක් බුදුහාමුදුරු මේ කිඹුල්වත් පුරයට වැඩම කරවීම, ශාක්‍යයන් තමන්ගේ ඥාතීන් ධර්මයේ දේශනා කිරීම නේද? එතන රාහුල කුමාරයා පැවිදි කරනවා නේද? එතන අන්තිමේ සුද්ධෝන් රජතුමා මොකද්ද බුදුහාමුදුරුත් අතර ඇතිවෙච්ච සාකච්ඡාවක් තියෙනවා. ඔබට මතකද? මොකද්ද? අවසරයක් නැතුව ළමයි මහාන කරන්න එපා කියලා අවසරයක් ගත්තා. බුදුහාමුදුරේකට කැමැත්ත දුන්නද නැද්ද? ඒක කැමැත්ත දුන්නා. එහිඳ අනිවාර්යයෙන්ම කුල පුත්‍රයෙක් මහාන වෙනවා නම් අම්මා තාත්තා කියන දෙන්නගෙම අවසරේ තියෙන්න ඕන. දැන් ඔබ දැකලා ඇති අපේ පන්සලේ ඇතැම් පන්සල් වල අපේ මේ ලංකාවේ නේද? ගිහි කෙනෙක් මහාන කරනවා නම් අම්මයි තාත්තයි ළඟ ඉන්නවා. නේද? උපාධ්‍යයන් වහන්සේ ආචාර්යයන් වහන්සේ එතන ඉන්න ලොකු හාමුදුරුවෝ අහනවා. අම්මයි තාත්තෙන් අහනවානේ. මොකක්ද අහන්නේ? තමන්ගේ දරුවා පැවිදි කරන්න කැමතිද කියලා අහනවා. ඒ වගේ බද්දිය සිටුවරයත් ගනුත් බුදුහාමුදුරුවෝ අහනවා පැවිදි කරන්න දෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම
මරණයටපත් වෙන්නේ නැහැ. ඇයි මේ මරණයටපත් වෙනවා කියලා කියන්නේ? රහත් වෙලා ගිහි වාසය කරන්න බෑ. උපරිම දවස් කීයද? උපරිම දවස් 7යි. 8 වෙනි දවසේ පිරිනුවන් පාන. එනිසා මොකද සිටුවරයා කිව්වේ? භාග්‍යතුන් වහන්සේ කිහිම කිසිම අවශ්‍යතාවයක් මට නැහැ. ගිහි ගෙදර තියාගන්න, ශාසනයට ඇතුළු කරගන්න, চিරාත් කාලයක් ශාසනයේ වැඩ ඉඳවාගෙන අර්ථයෙන් ධර්මයෙන් අපිට වගේ මට වගේම ලෝකයාටම ධර්මයේ දේශනා කරන්න. අන්න ආදරණීය පුතා පැවිදි කරන්න තමන්ගේ තාත්තා අවසර දෙන්න. අවසර දීලා දැන් මේ ඔක්කොම සිද්ධ වෙන්නේ අර දාණයෙන් පස්සේ බණ කියලා ඉවරුනාට පස්සේ. නේද? මේ පුතා මොකද කරන්නේ? ප්‍රෞජා භූමියටපත් වුණා, පැවිදි වුණා. දැන් රහතන් වහන්සේ නමක්. මේ රහතන් වහන්සේ තිබ්බා එතන වැව් ඉස්මත්ත. වැවක් තිබ්බා, නදියක් තිබ්බා. මේ වැව් ඉස්මත්තට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. භාවනාවෙන් හිටියා. මොකටද භාවනාවෙන් ඉන්නේ? ඇයි බුදුහාමුදුරු බණ කියනවනේ තාම. ඒ එනකන් තමයි ඉන්නේ. සමාධිසුවේන් තමයි හිටියේ. සමාධියට වැටුනහම අපි අහලා දිනව නේද? අර එක හාමුදුරු කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් මේ පිළිකුල් භාවනාව කරන්ඩ සමාධියට මෙය වුණාම අර ඉස්සරහින් කෙනෙක් යනවා. ඒ කෙනා ඇට සැකිල්ලක් ඉස්සරහින් ගියා වගේ තමයි දැක්කේ. අන්තිමේදී පිරිසක් ඇවිල්ලා අහනවා මෙතනින් කෙනෙක් ගියාද කියලා. මොකද කියන්නේ? කවුරුත් නම් ගියා මන් දැක්කේ නෑ. ඇට සැකිල්ලක් නම් ගියා. ඒ කියන්නේ මිනිහෙක් ගිහිලා තියෙනවා. නමුත් උන්වහන්සේ ඒ වෙලාවේ හිටියේ ඒ සමාධිය ඊට අදාළ සමාධියක. ඉතින් උන්වහන්සේ සමාධියට වැඩනහම දැන් අලුතින්නේ මහණුනේ. නේද? අලුතෙන් තමයි ශාසනයට ආවේ. දැන් ඔయిత කලින් වැඩ ඉන්න හාමුදුරුවෝ නැද්ද? ඕන තරම් ඉන්නවා. නේද? මාර්ගඵලයකටපත් නොවුන පෘථග්ජන භික්ෂුන් වහන්සේලා, උපසම්පදා භික්ෂුන් වහන්සේලා, සාමණේර භික්ෂුන් වහන්සේලා මෙතන ඉන්නවා. උන්වහන්සේලා මොකද්ද කියන්න පටන් ගත්තේ? හරිනේ දැන් මාන්නයෙන් තමයි ඉන්නේ. ඇයි? ආන් අර එක තැනක ඉඳගෙන අලුතෙන් මහන්නා විතරයි. ඇයි මේක ගමනේ? කියලා කියන්න පටන් ගත්තා. එහෙම කියන්න පටන් ගත්තට පස්සේ මේක බුදුහාමුදුරුන් දැනෙනවා ඇහෙනවා. බුදුහාමුදුරුන් මුකුත් කියන්නේ නැහැ දේශනා මුකුත් පවසන්නේ නැහැ කාටවත් කිසිම කෙනෙකුට. ඉතින් මහා සංඝරත්නය මේ විදිහට දෝෂාරෝපණය කරනවා. දැන් බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා අර වැව ළඟට ආවා. කොහෙට යන්නද? මේ ගම හැර තවත් තැනකට යන්න. දැන් බද්දී නුවරින් පිටත් වෙන්න යන්නේ. බද්දී නුවරින් පිටත් වෙන්න යනකොට මිනිසුන්ට කියනවා මහා සංඝරත්නය වැඩි. ඒ නිසා නැව් හදන්න. ඉතින් සාමාන්‍යයෙන් ගඟක් ළඟ නැවක් බෝට්ටුවක් නැද්ද? තියෙනවනේ. ඉතින් බෝට්ටු කීපයක් නැව් කීපයක් එකතු කරලා මහා සංඝරත්නයට වඩින්න අර තිබ්බට වඩා පහසු විදිහට පහසු ආසන හදලා පිළියෙල කළා. පිළියෙල කරනකොට මහා සංඝරත්නයත් ගොඩ වුණා, බුදුහාමුදුරුවොත් ගොඩ වුණා. ඉතින් ඒ වෙලාව බුදුහාමුදුරුවෝ ගොඩ වෙලා අන්තිමේට අහනවා කෝ බද්දියත් බද්දජී හාමුදුරුවොත් නැංගද? බද්දජී කෝ කියලා අහනවා. එතකොට බද්දජී හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මම මෙතන ඉන්නවා. මේ නැවටම ගොඩ වෙන්නකො කියලා කියනවා. අන්න දැන් මහා සංඝරත්නය මේ වැවේ එහෙම නැත්නම් මේ නදී ගමන ආරම්භ කරනවා. මෙහෙම ටික දුරක් යනකොට පොඩි සාකච්ඡාවක් ඇති වෙනවා බුදුහාමුදුරුවොත් බද්දජී හාමුදුරුවොත් මේ රහතන් වහන්සේ අතර. මොකක්ද ඇති වෙන්නේ? එකපාරම බුදුහාමුදුරුවෝ අහනවා. මහා පනාද රජුගේ මාලිගාව කෝ බද්දජී? මොකක්ද අහන්නේ? මහා පනාද රජුගේ මාලිගාව කෝ කියලා අහනවා. දැන් මේක අහන ඉන්නෝ. කවුද අහන්නේ? ඉතුරු හාමුදුරුවෝත් අහන ඉන්නවා. දැන් හරි ප්‍රහෙලිකාවක්නේ. ඇයි? එකපාරම ප්‍රශ්නයක් නැතුව නේද? එකපාරම බුදුහාමුදුරුවෝ අලුතෙන් පැවිදි වුණ බද්දජී හාමුදුරුවන්ට මේ වගේ පැනයක් මේ අහනකොට පැනයක් අහනකොට ඊට පස්සේ මොකද කරන්නේ බද්දජී හාමුදුරුවෝ? බද්දජී හාමුදුරුවෝ කියනවා භාග්‍යතුන් වහන්සේ මේ වැවේ වැව් පතුලේ තියෙනවා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ අහන්නේ මොකද්ද? මහා පනාද රජුගේ
මාලිගාව කෝ කියලා අහනවා. බද්දජී හාමුදුරුවොත් මොකද කියන්නේ? රහතන් වහන්සේත් මොකද කියන්නේ? මේ වැව් පතුලේ තියෙනවා කියලා. එහෙනම් ඒක අරන් පෙන්නන්නකො කියලා කියනවා. ඇයි එහෙම කියන්නේ? මීට කලින් බුදුහාමුදුරුවෝ අර ගම්මැසියන්ට බණ කියද්දී බද්දජී හාමුදුරුවෝ සමාධිසුවයෙන් ඉද්දී එතන වැඩ හිටි සෙසු මහා සංඝරත්නයේ බොහෝ පිරිසක් මුන්වහන්සේට මොකද කිව්වේ? මාන්නෙන් ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නවා. වත්පිළිවෙත් කරන්නේ අලුතෙන් පැවිදි වුණේ. නේද? කිසිම කෙනෙකුට කතා කරන්නේ කියලා කිව්වනේ. මෙන්න මේවා නැති කරලා දාන්න ඕන මේගොල්ලොන්ගේ මනසින්. ඒ නිසා මෙහෙම කරන්නකෝ. බද්දජී හාමුදුරුවෝ මොකද කරන්නේ? තමන් රහතන් වහන්සේ නමක් තමන්ට තියෙන ශක්තියෙන් ඒ නැවෙම්ම උඩට මතුවේ. ඒ නැවෙම්ම උඩට මතුවේ. උඩට මතුවෙලා වැව මැදටම යනවා. වැව මැදට ගිහිල්ලා එක පාදයකින් ගම් පතුලට ගිහිල්ලා එක පාදයක ඇඟිලි දෙකකින් ලොකු මාලිගාවක මුදුනෙන් අල්ලලා ඇඟිලි දෙකකින් උඩට ගන්න. දැන් ටිකින් ටික මතුවෙනවා. මොකද්ද මතුවෙන්නේ? මාලිගාව. කාගේද? මහා පනාද රජුගේ. මේ මාලිගාව කොච්චර උසද කියනවා නම් තට්ටු 90ක් තිබුණා. තට්ටු කීයක් තිබුණාද? තට්ටු 90ක්. දැන් මේ මාලිගාව මෙච්චර මේ ගම්පතුල කාලයක් තියේදී මෙහෙම උඩට ගන්නකොට මේ වගේ ඇතුලේ මොනුන්ද ඉන්නේ? ඉඳිබුවෝ ඉන්නවා, කැස්බෑවෝ ඉන්නවා, මාළු ඉන්නවා නේද? ඉතින් මාළුත් මොකද කරන්නේ? අර තට්ටුවේ මේ තට්ටුවට, අර තට්ටුවේ මේ තට්ටුවට වැටෙනවා. මේක දැකපු භාග්‍යතුන් වහන්සේ මොකද කියන්නේ? බද්දජී ඔබගේ ඥාතීන් විඩාවටපත් කරන්න එපා. මහන්සි කරවන්න එපා. ආන් එහෙම කිව්ව ගමන් උන්වහන්සේ ඇඟිලි දෙකෙන් මාලිගාව අතාරිනවා. මේ මාලිගාව කොච්චර ලස්සනද කියනවා නම් තිබුණට වඩා එළියක් නැවත ආවයි කියලා කියනවා. ඇයි? මැණික් වලින් තමයි මේ මාලිගාව නිර්මාණය කරලා තියෙන්නේ. මොනවද නිර්මාණය කරලා තියෙන්නේ? මැණික් වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොන මැණික් වලින්ද? සප්ත රතනේ. මැණික් වර්ග 7ක් තියෙනවනේ ප්‍රධාන මේ ලෝකේ අමිල. ඒ කියන්නේ මිල කරන්න බැරි මැණික්. අන්න ඒ මැණික් වලින් තමයි මේ මාලිගාව නිර්මාණය කරලා තියෙන්නේ, හදලා තියෙන්නේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයකින් මේ මාණික්කේ ස්වභාවය දකින්න අදිෂ්ඨානයක් කරනවා. මේ මාලිගාව තට්ටුවෙන් තට්ටු 89ක් උඩට එද්දී තව එකක් තියෙනවා, ඒක ගත්තේ නැහැ. උඩට එද්දී විනිවිද පේන්න කියලා. ඒ කියන්නේ අභ්‍යන්තරේ පේන්න කියලා. දැන් අපි වීදුරුවක් තිබ්බොත් දැන් මේ මෙතන තියෙන කෝප්පේ පේනවද විනිවිද? පේන්නේ නැහැ. නේද? හැබැයි වීදුරුවක් තිබ්බොත් එම් විනිවිද පේනවා. ආන් ඒ වගේ අතුලාන්තේ පේන්න සැලැස්සු අදිෂ්ඨානයකින්. ඉතින් ඕන් උතනින් තමා ඔය කතාව නතර වෙලා දැන් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. කවුද අහන්නේ? එතන හිටපු හාමුදුරුවෝ. මොනවද ප්‍රශ්න? භාග්‍යතුන් වහන්සේ එකපාරම පැනයක් විමසුවේ ඇයි? බද්දජී හාමුදුරුවන්ගේ. ඒ බද්දජී හාමුදුරන් වහන්සේ වැව් පතුලට ගිහිල්ලා මොකක්ද මේ ගත්තේ? මාලිගාවක්. මේ මාලිගාවත් මේ කතාවත් අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඒ සම්බන්ධයත් බද්දජී මහරහතන් වහන්සේ ඒ වගේම මේ මාලිගාවත් අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා ඇහුවා. මෙන්න මේ වෙලාවේ අපේ බුදුහාමුදුරුවෝ හරි අපූර්ව ලස්සන ජාතක කතාවක් දේශනා කරනවා. මොකද්ද මේ ජාතකේ? මහා පනාද ජාතකේ. මොකක්ද ජාතකේ? මහා පනාද ජාතකේ. ඔන්න ඔතනින් තමා නිදන් කතාව පටන් ගන්න. මොකද්ද නිදන් කතාව කියලා කියන්නේ? දැන් අපි දන්නවා, අපි කියලා දීලා තියෙනවා. නිදන් කතාවක් කියලා කියන්නේ මොකක්ද? අතීත කතාව. වර්තමාන කතාවට අදාළ වූ අතීත කතාවට අපි කියනවා නිදන් කතාව කියලා. යට ගිය කතාව, නිදන් කතාව, අතීත කතාව, పూర్වේ කතාව, පෙර කතාව, එකල කතාව කියලා ওই නිදන් කතාවට ගෙතිච්ච නම් ගොඩාක් තියෙනවා. ඉතින් පින්වතුනි, පින්වත් දරුවනේ, මෙන්න මේ වෙලාවේ අපේ බුදුහාඳුරුවෝ මේ දේශනා කරන්න පටන් ගන්නවා මහා පනාද ජාතකය. එක්තරා කාලෙක තාත්තෙකුයි පුතෙකුයි ඉන්නේ. තාත්තයි පුතයි. මේ තාත්තයි පුතයි ගොවිතැන් තමයි කරන්නේ. මොනවද කරන්නේ? ගොවිතැන්. දැන් අපේ අම්මලා තාත්තලාත් ගොඩ දෙනෙක් ගොවිතැන් කරනවා නේද? ආන් ඒ වගේ මේ තාත්තයි පුතයි ගොවිතැන් තමයි කරන්නේ. හැබැයි මේ කාලේ අබුද්ධෝත්පාද කාලයක්. ඒ කියන්නේ බුදු කෙනෙක්
නැති කාලයක්. බුදු කෙනෙක් නැති කාලයක්. හැබැයි එක බුදුවරයෙක් ඉන්න මොන බුදුවරයෙක්ද? පසේ බුදුහාමුදුරු වැඩ ඉන්න කාලයක්. ඉතින් සත්පුරුෂයෝ පෙර ආත්මවලදී කරපු පින නිසා සත්පුරුෂයොන්ට සත්පුරුෂ දේවල්ම තමයි මතුවේ. සත්පුරුෂ දේවල්ම තමයි මතුවෙන්නේ, හිතෙන්නේ, දැනෙන්නේ, කරන්නේ. මේ තාත්තයි පුතයි යනකොට එක්තරා තැනක වැව් ඉස්මත්තක පසේ බුදුරයන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. කොච්චර පින්වන්තද කියලා කියනවා නම් එක පාරම සිහියට එනවා වස් කාලයේ ළඟයි නේද? ඒ කියන්නේ කටින කාලය ළඟයි නේද කියලා තාත්තගේ හිතට එනවා. මොකද කරන්නේ? තාත්තයි පුතයි ගොවිතැන් කටයුතු පොඩ්ඩකට පැත්තකින් තියලා පසේ බුදුරන් වහන්සේ ළඟට ගිහිල්ලා নমස්කාර කරලා අහනවා ඔබ වහන්සේට මෙහි වැඩ ඉන්න පුළුවන්ද? අපි සිව්පසෙම උපස්ථාන කරනවා. අපිත් අහනවා නේද? අපි කියනවා නේද හාමුදුරුවනේ? නේද? වස් ආරාධනාව සිද්ධ කරනවානේ. පන්සලකට ගිහිල්ලා වෙන්න පුළුවන්. තමන් හදපු තැනකට ගිහිල්ලා වෙන්න පුළුවන් කියනවානේ. අපේ හාමුදුරුවනේ මහා සංඝරත්න ඔබ වහන්සේලා අපිට අවවාද අනුශාසනා කරමින් ඔබ වහන්සේලාගේ ආධ්‍යාත්මික ජීවිතය වැඩි දියුණු කරගන්න මේ කාල සීමාව මේ 3 මාසය මෙතන වැඩ ඉන්න කියලා කියනවා. උඹන්න ඔය කියමනේ තියෙන වටිනාකම අමතක කරොත් තියෙන විපාකයක් මේ කාරණා තුලින් කියනවා. කෙසේ කොහොම හරි පසේ බුදුරන් වහන්සේගෙන් අහනවා මේ කාල සීමාව වැඩ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් උන්වහන්සේ කියනවා වැඩ ඉන්නවා කියලා. මොකද කරන්නේ? හැකි ඉක්මනින් ගිහලා දිඹුල් කොට කපාගෙන එනවා. මම මේ කෙටියෙන් කියන්නේ. මොන කොටද කපාගෙන එන්නේ? දිඹුල්. දිඹුල් කොට කියලා කියන්නේ. අද තියෙන ඔය දිවුල් ගස්. දිවුල්. දිවුල් කොට කපාගෙන ඇවිල්ලා මේ ගමේ හදනවා ලොකු ආසනයක්. මේ ආසනේ හදලා නැවත ගිහිල්ලා උණලී අරගෙන ඇවිල්ලා 2ට 4ට පල්ලා බිත්ති හැටියට හදනවා ගේ වගේ. ඒකලා සිවිලි කරලා භාග්‍යතුන් වහන්සේට එම නැත්තම් අපේ පසේ බුදුරන් වහන්සේට ආරාධනා කරන ඔබ වහන්සේ මෙතන වැඩ ඉන්න කියලා. ඉතින් ඒ හදපු දැන් සාමාන්‍ය මහා සංඝරත්නයට යම් දෙයක් අපි හදලා දෙනවා නම් බොහොම ලස්සනට තමයි ඒක හදලා දෙන්නේ නේද? බොහොම ලස්සන නිමා කරලා බොහොම ලස්සන සැරසිලි කරලා තමයි හදලා දෙන්නේ. ඉතින් හරි ලස්සනට තාත්තයි පුතයි මේ ආවාසයේ මේ කුටිය නිර්මාණය කළා. නිර්මාණය කරලා මොකද කරේ? නිර්මාණය කරලා නිකන් හිටියේ නෑ. සිල් සමාදන් වුණා. මොන සීලේ සමාදන් වුණේ? ඔබ අද මේ රකින්න සීලේ සමාදන් වුණා. ආර්ය අෂ්ටාංගික සිල් සමාදන් වෙනවා. දන් දෙනවා සිල් සමාදන් වෙනවා. දන් දෙනවා සිල් සමාදන් වෙනවා. මාස කීයක්ද? මාස 3ක්. මෙන්න මේ විදිහට කල් ගත කරලා අපි හැමදාම ජීවත් වෙනවද? නැහැ. ඇයි එහෙම ජීවත් වෙන්නේ නැත්තේ? මේ ලෝකයේ තියෙන පණ ඇති පණ නැති සියලු දේවල් වලට පොදු ලක්ෂණ 3ක් තියෙනවා. මොනවද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අනිත්‍යයි කියලා කියන්නේ මොකක්ද? හැමතිස්සෙම වෙනස් වෙනවා. එහෙනම් අපි ටිකින් ටික මේ වැඩි වියටපත් වෙනවා කියලා කියන්නේ වයස යනවා කියලා කියන මොකක්ද මේ? වෙනස් වෙනවා. එහෙනම් අපි මේ වෙනසටපත් වෙලා අන්තිමේදී කෙලවර මොකද්ද වෙනස? මරණය. මැරෙනවනේ. ඉතින් මේ තාත්තයි පුතයි දෙන්න මරණයටපත් වුණා. දිව්‍ය ලෝකේ ඉපදුනා. ඇයි? කටින චීවරයක් යම් කෙනෙක් පූජා කරනවා නම් කටින චීවරයකට සිවුරු 3ක් පූජා කරන්න පුළුවන්. මොනවද? ඒවට අපි කියනවා 3 සිවුර කියලා. අඳනයක් පූජා කරන්න පුළුවන්. දෙපට සිවුරක් පූජා කරන්න පුළුවන්. තනිපට සිවුරක් පූජා කරන්න පුළුවන්. ඔන්න 3 සිවුර. දැන් අපි කොච්චර පූජා කරලා ඇද්ද නේද? කර්ණ පිංකම් වලට නේද? ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ දිව්‍ය ලෝකේ ඉපදුනා. දුගදියකටපත් උන්නේ කාලයක් දිව්‍ය සැප සම්පත් වල ඉපදිලා මේ තාත්තා මේ දෙන්නා මේ තාත්තා ඉපදෙනවා නැවතත් මනුෂ්‍යාත්මික. හැබැයි මේ මනුෂ්‍යාත්ම ඉපදෙන්නේ මිනිසෙක් වෙලා රජෙක් වෙලා තමයි ඉපදෙන්නේ. මේ රජාගේ නම මොකක්ද? මේ රජතුමාගේ නම මොකක්ද? සුරුචි රජ්ජුරු. මොකද නම? සුරුචි රජ්ජුරු. ඉතින් මේ රජතුමාට මෙතනක් තියෙනවා ජාතක කතාවක්. මේ සුරුචි රජතුමාට හිටියා භාර්යාවෝ 16ක්. කීයක් හිටියද? 16 දෙනෙක් හිටියා භාර්යාවෝ.
පුත්තු කීයක් හිටියද? පුතාලා දුවලා හිටියේ නැහැ. පුතාලා දුවලා හිටියේ නැහැ. දැන් මොකද කරන්නේ? ගම්වැසියෝ, ප්‍රදේශවැසියෝ, රටවැසියෝ මොකද කරන්නේ? මේ රජතුමා ළඟට ඇවිල්ලා කියනවා මේක තියෙනවා ජාතක පොතේ. ඔබට අද ගිහිල්ලා බලන්න පුළුවන්. මහා පනාත ජාතකේ පෙරලලා බලන්න පුළුවන්. සුරුචි ජාතකේ පෙරලලා බලන්න පුළුවන්. මේ කාරණා මේ විස්තර ටික තියෙනවා. මං කෙටියෙන් කියන්නම් මේ කතාව. දරුවෝ හිටියේ නැහැ. දැන් මොකද කරන්නේ? ගම්වැසියෝ ඇවිල්ලා කිව්වා ඇයි අපේ රටට රජෙක් එපෑය. ඒ නිසා දරුවෝ ප්‍රාර්ථනා කරන්න. ඒ දවස්වල තිබ්බා යාඥා, යාග, හෝම කළා යම් යම් දේවල් ප්‍රාර්ථනා කිරීම තිබ්බා. ඉතින් ප්‍රාර්ථනා කරන්න කියලා කිව්වා. රජතුමා මොකද කරන්නේ? භාර්යාව 16 දෙනාටම කියනවා දරුවෝ ප්‍රාර්ථනා කරන්න. ඊට පස්සේ නිකම් ප්‍රාර්ථනා කරන්න බෑනේ. නිකම් අපිට මොනවත් හම්බෙනවද? කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා යම් භාර්යාව කොටසක් ගෝ වෘත කියන සීලයේ සමාදන් වුණා. තව පිරිසක් සුනක වෘත කියන යාග හෝම ආදියට සම්බන්ධ වුණා. ඒ කියන්නේ මොකක්ද මේ? ගෝ වෘත කියලා කියනවා, සුනක වෘත කියලා කියනවා, අජ වෘත කියලා කියනවා. අජ වෘත කියලා දැන් අජ කියලා කියන්නේ එළුවට. අජ කියන කාටද? එළුවට. ඒ කියන්නේ එළුවෙක්ගේ ස්වභාවයෙන් ජීවත් වෙනවා. ඒ කාලේ තිබ්බ දෙයක්. එතකොට සුනක කියලා කියන්නේ බල්ලට. ඒ විදිහට තමන්ගේ ජීවිතේ ගෙවන. එතකොට කන්නේ ඒ විදිය. දැන් පැහැදිලිද කතාව? මෙන්න මේ විදිහට මේ භාර්යාව 16 දෙනා කොටස් බෙදිලා එක එක වෘත සමාදන් වෙලා ප්‍රාර්ථනා කරනවා මට දරුවෙක් ලැබේවා කියලා. මෙතන හිටිය අග්‍රමහේසිකාව. කවුද? අග්‍රමහේසිකාව. අග්‍රමහේසිකාව මගේ මතක හැටියට සුමේදා භාර්යාව. ඉතින් මේ භාර්යාවටත් කිව්වා, අග්‍රමහේසිකාවටත් රජතුමා කිව්වා දරුවෙක් ප්‍රාර්ථනා කරන්න. හරිම පිං ඇති පිනැත්තියක්. මොකද කරන්නේ? සමාදන් වුණේ මොකක්ද? අටසිල් තමා සමාදන්. මොකක්ද සමාදන් වුණේ? අටසිල් සමාදන් වුණා. මේ අටසිල් සමාදන් වීමත් ප්‍රාර්ථනාවක්. මොකක්ද ප්‍රාර්ථනාව? දරුවෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි අටසිල් සමාදන් වෙන්නේ. මෙහෙම අටසිල් සමාදන් වීමත් මේ ප්‍රාර්ථනාවත් කරනවාත් එක්කම කාගේ ආසනයේද රත් උනේ? සක්‍ර දේවේන්ද්‍රයාගේ ආසනයේ රත් වුණා. අපි අහලා තියෙනව නේද? එතකොට මොකද කරන්නේ? එහෙම උනේ ඇයි කියලා සක්‍ර දේවේන්ද්‍රයා හොයලා බලනවා. නේද? අන්න හොයලා බලනකොට දැක්කා භාර්යාව 16 දෙනෙක් දරුවෝ ප්‍රාර්ථනා කරනවා. හැබැයි එක එක සීලයන් සමාදන් වෙලා. ඊට පස්සේ මොකද කරන්නේ? හෙව්වා. කවුද හෙව්වේ? දෙවිවරු චුත වෙන්න ළඟ ඉන්න දෙවිවරු හෙව්වා. හැබැයි නිකන් දෙවියෙක් දෙන්න පුළුවන්, දිව්‍ය පුත්‍රයෙක් දෙන්න පුළුවන්ද? මේ වගේ සීලයක් ආරක්ෂා කරන? බෑ. අපි අහලා තියෙනව නේද? මේ ලෝකේ තියෙන හැම සුවඳකටම වඩා ඉහළින්ම යන සුවඳ මොකක්ද? සිල් සුවඳ. මොන සුවඳද? සිල් සුවඳ. ඉතින් ඒ නිසා උසස්ම සීලය ගිහිකුට ආරක්ෂා කරන්න පුළුවන්. තව සීලවල තියෙනවා සාමණේර දස් සීලය, ආජීව අෂ්ටමක සීලය, මේ වගේ සීලයන් තියෙනවා. කෙසේ කොහොම හරි උපෝසථ අට්ඨාංග සීලේ සමාදන් වීම වෙන නිසා සාමාන්‍ය දිව්‍ය කුමාරයෙක්, දිව්‍ය පුත්‍රයෙක් යවන්න බෑ. අන්න හිටියා ඔන්න මෙන්න තියලා මනුෂ්‍ය ලෝකෙ ඉපදෙන්න නෙමෙයි, ඉන්න දිව්‍ය තලයෙන් තවත් ඉහළ දිව්‍ය තලයකට යන්න ඔන්න මෙන්න ඉන්න දිව්‍ය කෙනෙක් හිටියා, දිව්‍ය පුත්‍රයෙක් හිටියා. ඒ දිව්‍ය පුත්‍රයා තමයි නලරාජ දිව්‍ය පුත්‍රයා. මේ දිව්‍ය පුත්‍රයා කැඳවල අහනවා මනුෂ්‍ය ලෝකේ සුරුචි රජුරුවන්ගේ අග්‍ර මහේසිකාවේ කුසේ ඉපදෙන්න බැයිද? මොකද්ද දෙන උත්තරේ? හරි ලස්සන උත්තරයක් දෙනවා. මනුෂ්‍ය ලෝකේ කියලා කියන්නේ අසුචි හැලියක් වගේ. මනුෂ්‍ය ලෝකේ කියලා කියන්නේ අසුචි හැලියක් වගේ. මට නම් යන්න බෑ කියලා. හැබැයි එතනින් කතාව කරලා නතර කරන්නේ නැහැ ඒ දෙවිය. දිව්‍ය පුත්‍රයා මොකද කියන්නේ? පින්දහම් කරන්න පුළුවන්. පින්දහම් කරලා ඉස්සරහට එන්න පුළුවන්.
දිව්‍ය ලෝකවල ඉපදෙන්න පුළුවන්. ඉතින් මං එතන ඉඳන් මෙතනට ආවේ. මං ආය යන්න ඕනේ නෑ. මට ආය යන්න බෑ. ඊට පස්සේ කියනවා සක්‍ර දේවේන්ද්‍රයා මොකද්ද කියන්නේ? ඔබට මේ ඉන්න දිව්‍ය තලයෙන් ඉහළ දිව්‍ය තලයට යනකොට වැඩි වෙන්නේ මොනවද? වැඩි වෙන්නේ සැප. වැඩි වෙන්නේ මොනවද? සැප. මොකක් නිසා සැප වැඩි වෙන්නේ? සුකෝ පුඤ්ඤස්ස උච්චයෝ. පින් කරපු හින්දා. සක්‍ර දේවේන්ද්‍රයා කියලා කියනවා එහෙව් සැප ඉපදෙන මනුෂ්‍ය ලෝකයේ ඔබට ලැබෙනවා නම් මොකද කියන්නේ කියලා. එහෙනම් මං කැමති කියලා කිව්වා. ඕන බලන්න. දිව්‍ය පුත්‍රයා මොකද කිව්වේ? එහෙමනම් මං කැමති. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා යම් වේශයක් අරගෙන ගිහිල්ලා අර භාර්යාවුන්ගෙන් අහනවා කාටද පුතු ඕන? දරුවෝ කාටද ඕන? ඉතින් සාමාන්‍ය කාටද ඕන හදි 16 දෙනෙක් වගේ ඉද්දි මොකද ගන්න එක්ක කියන්න ඕනේ එහෙම නැත්නම් අත උස්සන්න එපා. අත් 32ක් උඩට ඉහළ තියන්න. උස්සනවා. ඇයි? හැමෝටම ඕන කියලානේ මේ කියන්නේ ප්‍රාර්ථනා කරේ දරුවෙක් ලැබෙන්න කියලානේ. ඊට පස්සේ අහනවා ඔබ මේ ප්‍රාර්ථනාව කරන්න සමාදන් වුණ සීලය මොකක්ද? අන්න කියනවා ග්‍රෝ වෘතය තමා මම සමාදන් වුණේ. මම සුනක වෘතය. මම අජ වෘතය තමා සමාදන් වුණේ. එහෙනම් මං දරුවෝ දෙන්නේ නැහැ කිව්වා. එහෙනම් මම දරුවෝ දෙන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ භාර්යාවරු රජතුමාගේ භාර්යාවරු අහනවා එහෙනම් මොන වගේ සීලයක් ආරක්ෂා කළාමද ඔබ දරුවෙක් දෙන්නේ කියලා අහනවා. ඒතොර කියනවා උපෝස්ත අට්ඨාංග සීලේ සමාදන් වුණා නම් යම් කෙනෙක් අන්න ඒ කෙනාට තමයි මං දරුවෙක් දෙන්නේ. එහෙනම් ආන් යන්න රජමාලිගාවේ ඉන්නවා අසවල් තැන අග්‍ර මහේසිකාව රජතුමාගේ. එතුමිය සමාදන් වෙන්නේ 8 සීල. යනවා එතන ගිහිල්ලා අහනවා ඔබ සමාදන් වෙන්නේ මොකක්ද? උපෝස්ත අට්ඨාංග සීලේ කොහොමද සමාදන් වෙන්නේ? මෙන්න මේ විදිය සමාදන් වෙන්න කියලා එකින් එක කියන. එහෙනම් ඔබට දරුවෙක් ලැබේවි කියලා සක්‍ර දේවේන්ද්‍රයා දැන් වෙස්වලාගෙන ඇවිල්ලා ඉන්නේ මේ නේද? දරුවෙක් ලැබේවි කියලා නැවත දිව්‍ය තලයට යනවා. ගිහිල්ලා නල රාජ දිව්‍ය පුත්‍රයාට කියනවා මව් කුසේ පිළිසිඳ ගන්න කියලා. ආන් ඒ රජතුමාගේ නම තමයි මොකක්ද? මහා පනාද රජු කියලා කියන්නේ ආන් ඒ දිව්‍ය පුත්‍රයාට. එහෙනම් අර මේ වැව් පතුලෙන් උඩට ගත්තේ බද්දජී හාමුදුරුවෝ කාගේ මාලිගාවද? බද්දජී හාමුදුරුවන්ගේ පෙර ආත්මේ මොකද්ද නම? මහා පනාද රාජපුත්‍රයාගේ මාලිගාව තමයි ගත්තේ. ඉතින් මේ මාලිගාව හදන්නේ කවුද? විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා උතන හදන තැනත් මාලිගාව හදනකොට කියනවනේ බාසුන්නැලයට එහෙම නේද? මේ මාලිගාව නිර්මාණය කරන නිර්මාණකරුවන්ට කියනවා රජතුමා. ඇදලා නිර්මාණය කරනකොට විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාත් වෙස්වලාගෙන එතෙන්ට එනවා. බලන්නකො මේ පිනක තියෙන මහිම. අපි අවසානට කතා කරමු මේ මොකක්ද මේ පින කියලා. පිනක තියෙන මහිම. ඇවිල්ලා අහනවා සේවකෙන්ගෙන් අහනවා මේ මොකද්ද නිර්මාණය කරන්නේ? අපේ මහරජතුමාට පුත්‍රයෙක් ලැබුණා. අග්‍රමහේසිකාවට ලැබුණා. මහරජතුමාට ලැබුණා. ඒ නිසා ඒ පුත්‍රයාටයි මේ රජමාලිගාව හදන්නේ. මොන වගේ එකක්ද හදන්නේ? මෙන්න මේ වගේ එකක් තමයි රජතුමා හදන්න කියලා කියනවා. කීවට පස්සේ ඔගොල්ලෝ කාලා දින්නේ කියලා අහනවා. ඉතින් මේක තියෙන අටුවාවේ. මොකෙද තියෙන්නේ? අටුවාව. අටුවාව කියලා කියන්නේ මොකක්ද? දැන් අපි දන්නවා. ත්‍රිපිටකයේ තියෙන ගැඹුරු තැන්, ත්‍රිපිටකයේ තියෙන පැහැදිලි තැන්, තවත් පැහැදිලි කරලා ලියලා තියෙන තැන්. අටුවාවේ තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? එහෙනම් ඔයගොල්ලෝ කාලා එන්නකෝ. ඔයගොල්ලෝ කැම ටිකක් එහෙම කාලා එන්න. වැඩ කරමු අපි. මාත් සම්බන්ධ වෙන්නම් කියලා අරගොල්ලෝ කැම කන්න ගියාම තමන් එතන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා මෙන්න මේ මාලිගාව නිර්මාණය කරනවා මවන. ඕන් ওই මාලිගාව තමයි මොනවයින්ද මේ හදලා තියෙන්නේ? ගඩොල් වලින්ද? කොන්ක්‍රීට් වලින්ද? නෑ. මැණික් වර්ග 7කින් තමයි නිර්මාණය. හැම අංගයක්. උළුවස්සක් වෙන්න පුළුවන්, ජනලයක් වෙන්න පුළුවන්, හැම දෙයක්ම වහලෙ වෙන්න පුළුවන්. මේ හැම එකම සප්ත රතනෙන් තමයි හදලා තියෙන්නේ. ඒක කියනවා උළුවව් සහ දොරවල්. වටිනා මැණික් වර්ග මොනවද? නිල් මැණික්. නිල් මාණික්කෙන් තමයි නිර්මාණය කරලා තිබුණේ කියලා කියනවා. ධර්මයේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මේ මාලිගාව නිර්මාණය කළේ කාටද පින්වතුනි? කාටද පින්වත් දරුවනේ? මහා පනාද රජකුමාරයාට. ඒ රජකුමාරයාට නිකන් හම්බ වෙනවද? මොන වගේ දෙයක් කරාන් පස්සේද හම්බුනේ?
හොඳ වැඩක් කළායින් පස්සේ. නේද? හොඳ දෙයක් කළායින් පස්සේ. නේද? ඒ හොඳ දේවල් අතරිනුත් හොඳ දෙයක් කළාට පස්සේ. මොකද්ද කරේ? අබුද්ධෝත්පාද කාලයක. හොඳට මතක තියාගන්න මේ කතාව. බුදුහාමුදුරුවන්ගේ කාලෙකත් නෙවෙයි. අබුද්ධෝත්පාද කාලයක පසේ බුදුවරයන් වහන්සේ නමකට දිඹුල් කොට වලින් සහ උණලී වලින් කුටියක් නිර්මාණය කරා වස්වසන්න. මාස කීයකටද මේ? මාස 3කට. ආන්ගේ පින විපාක දුන්නා ආත්ම ගාන දිව්‍ය ලෝකයේ දිව්‍ය සැප සම්පත් තාත්තයි පුතයි දෙන්නම වින්දනය කරා. පසු කාලෙක ඒ පින නිසා මනුෂ්‍ය ලෝකෙ උප්පත්ති ලැබුණාට පස්සේ දිව්‍ය මාලිගාවකට එහා ගිය සැප සම්පත් තියෙන මාලිගාවක් ලැබෙනවා. නේද? කොහෙද දැන් මේ මාලිගාව තියෙන්නේ? ගංපතුලේ. නේද? එතකොට මෙච්චර පිනක්කට හේතුව මොකක්ද උනේ? හේතුව මොකද්ද? වස්වසන්න කුටියක් හදපු එක. නේද? වස්වසන්න දිඹුළු කොට වලින් උණ පතුරු වලින් කුටියක් හදපු එක. වස් ආරාධනා කරලා දන් දීදී තමනුත් මොන සීලේද රැක්කේ? 8 සිල් රැක්කා. 8 සිල් රැක්කා. දැන් ධර්මයේ මේ උපෝසත අට්ඨාංග සීලයට නමක් දීලා තියෙනවා. මොකක්ද මේ නම? ප්‍රාතිහාරේ සීල. ප්‍රාතිහාරේ සීල ගණනාවක් තියෙනවා. ඒ අතර තියෙන සීලයක් තමයි 8 සීල කියලා කියන්නේ. ඉතින් බලන්න. දැන් අපි දැකලා තියෙනවා මේ මම දන්න මේ ලංකාවේ මම දන්න උදවිය ඉන්නවා පින්වත් දරුවෝ ඉන්නවා විවාහ වුණාම 8 සිල් සමාදන් වෙනවා පන්සලට ගිහින්. 8 සිල් සමාදන් වෙනවා. සමහර පින්වත් දරුවෝ ඉන්නවා හාමුදුරුවන් වහන්සේට වස් ආරාධනා කරන දවසේ හිතා ගන්නවා මම මස් 3 මාසෙම 8 සිල් සමාදන් වෙනවා. ඒ තරම් පින තියෙන පින්වතුන් ධර්මතලයේ අදටත් තියෙනවා. ඉතින් අපිට කතාව පැහැදිලිනේ. එහෙම දෙමාපියුන්ට තමයි පින්වත් දරුවෝ උපදින්නේ. නේද? ඒ නිසා හොඳම බෙහෙත මොකක්ද? ධර්ම ඖෂධය. ඔන්න අපි තමන්ගේ අපේ දරුවෝ යොමු කරන්න ඕන තැන්. මේ වගේ දේවල් අහලා මේ වගේ දේවල් ඔලුවට අරගෙන අපේ දරුවෝ ඒ තැන් වලට අපි යොමු කරවන්න ඕන. ඉතින් පින්වතුනි එතකොට මේ මෙච්චර විනාශයක් වෙන්නේ නැතු. දැන් හැමදේම අනිත්‍යයිනේ. ඇයි මේ මාලිගාව විතරක් වෙනස් වෙන්නේ නැතු මේ ගම්පතුලේ තියෙන? ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මොකක්ද හේතුව? දැන් මහාපනාද රාජපුත්‍රයාට ලැබුණා මේ මාලිගාවේ සැප සම්පත් වින්දනය කළා. නැවත දිව්‍ය ලෝකේ ඉපදිලා අපේ බුදුහාමුදුරුවන් කාලේ ඉපදුනා. ඒක තමයි අපි పూర్වයෙන් කරපු කතාව, වර්තමාන කතාව. නේද? ඉතින් අන්තිමේදී නිවිලා ගියානේ. හේතුව වස් ආරාධනාවත් කුටියක් නිර්මාණය කිරීමත් ඒ ආරාධනාවට මහා සංඝරත්නයට ආරාධනා කරලා වැඩම කරවීමත් දන් දීමත් ඊට පස්සේ සිල් රැකීමත් 8 සිල් සමාදන් වෙලා සිල් රැකීමත් කියන හේතු නිසා තමයි මේවා හම්බුනේ. ඇයි තව කෙනෙක් ඉන්නවනේ? කවුද? තාත්තා ඉන්නව තාම. නේද? තාත්තයි පුතයි දෙන්නමනේ මේ කලේ. නේද? මං හැමදාම කියනවා නේද? අපේ පවුල හරියට 4 මං හන්දියක් වගේ කියලා. ඇයි? අපි හිතනවද අපි ඔක්කොම එක තැන ගිහිලා ඉපදෙයි කියලා? එහෙම ඉපදෙන්නේ නැහැ. 4 මං හන්දියක මේ පැත්තෙන් එන කෙනා මේ පැත්තෙන් කෙලින්ම යනවා, අර පැත්තෙන් එන කෙනා මේ පැත්තෙන් යනවා වගේ අපි හැමෝම යන්නේ එක එක පාත්වල. නේද? ඒකනේ බුදුහාමුදුරුවෝ කියන්නේ ඕක සිංහල කවියෙන් කියන්නේ තමාතට තමා හිසට තමාත මේසෙ නැහැ. මට මම විතරයි. මම කරගන්න දේවල් විතරයි. නේද? හොඳ හෝ නරක මම කරගන්න දේවල් විතරයි. අපි ගොඩාක් අපි කියනවා නේද මේ අම්මලා තාත්තලාගේ පුරුදු මේ නරක පුරුද්දක් සමහරක් වෙලා සමාජයේ දිනකොට ඒව තමයි මේ දරුවන්ටත් ඇවිල්ලා තින්නේ කියලා කියනවාද? එහෙම කතාවක් නෑ. ඒවා තියෙනවා. හැබැයි ගොඩාක් දුරට මම කියන කෙනා පෙර කරපු දේවල් අනුව උපදිනවා, ඒ අනුව ලැබෙනවා. ඒ ලැබීම් අනුව ඒ පරිසරයේ ඉඳන් මම නැවත දේවල් කරගන්නවා. හොඳ හෝ නරක ඊට අනුරූපීව මට ඊළඟ ආත්ම ඊළඟ දේවල් ලැබෙනවා. දැන් අර තාත්තා
මතු අනාගතේ තාමත් ඉපදිලා නැහැ. තාමත් දිව්‍ය ලෝකේ මේ බණ කියන වෙලාවේ දිව්‍ය සැප සම්පත් වින්දනය කරන. මොකක් හේතු කොටගෙනද? කරපු පිනක් හේතු කොටගෙන. මොකක්ද මේ පින්කම? වස් පින්කමක්. අන්තිමේදී කාලයක් ගියාම අපේ බුදු කෙනෙක් පහළ වෙනවා ඊළඟ කල්පේ. කවුද? මෛත්‍රී බුදුහාමුදුරුවෝ. බුදු කෙනෙක් ඔබ අහලා ඇති ධර්මයේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් රජෙක් පහළ වෙනවා මනුෂ්‍ය ලෝකෙට. කවුද? සක්විති රජ කෙනෙක්. කවුද පහළ වෙන්නේ? සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් රට පාලනේ ලෝකේ පාලනය කරන්නේ කවුද? සක්‍ර දේවේන්ද්‍රයා නෙවෙයි ඈ. ඒ දෙවියන්ට අධිපතිනි. සක්විති. දැන් ඔබට මතකයි බමුණු 108ක් ගෙනල්ලා සිද්ධාර්ථ කුමාරයාගේ අනාගතය විපරම් කරන අවස්ථාවේ ඇහුවානේ මොහු කවුද වෙන්නේ කියලා. රජගෙදර හිටියොත් සක්විති රජ වෙනවා කියලා කිව්වා. කිව්වනේ එහෙම නේද? පැවිදි වුණොත් බුදු වෙනවා කියලා කිව්වා. හරිනේ. එතකොට සක්විති රජ කෙනෙක් මේ ලෝකේ පාලනය කරනවා මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින්. සක්විති කෙනෙකුටයි සක්විති රජෙකුටයි බුදු කෙනෙකුටයි එකම ලෝකයක් එකම රටක් එකම විශ්වයක් පාලනය කරන්න බෑ. ඒ නිසා මොකද වෙන්න ඕන? එක්කෝ සක්විති රජු මරණයටපත් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ ශාසනයට ඇතුල්ලා පැවිදි වෙන්න ඕන. ආන්ගේ මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ කාලේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න කලින් මේ ලෝකය මේ විශ්වය පාලනය කරන සක්විති රජතුමා අර තාත්තා නම අපේ අම්මා අර කීවා වගේ සංඝ. අර තාත්තයි නම මොකද්ද? සංඝ කියන නමින් සක්විති රජෙක්ව අපේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කලින් ඉපදිලා මේ ලෝකේ පාලනය කරනවා. අපේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ බුදුනාට පස්සේ මෛත්‍රී බුදුන් බෝසතාණන් බුදුනාට පස්සේ උන්වහන්සේගේ ශාසනය ඇවිල්ලා පැවිදි වෙලා නිවන් දකිනවා. මේ හැම එකටම හේතුනේ පින්වතුනි සිත කය වචනේ කියනා වූ තිදොර සංවර කරගෙන සත්පුරුෂයෙක් හැටියට කල්යාණ මිත්‍රයෙක් හැටියට තමන් පෙර ආත්ම භාවයන් වලදී කරපු මොන පින්කම්ද? සම්‍යක් දෘෂ්ටික පින්කම් නිසා. හොඳට මතක තියාගන්න මේ වචනේ. මොන පින්කම් නිසාද? සම්‍යක් දෘෂ්ටික පින්කම් නිසා. හැම පින්කමක්ම සම්‍යක් දෘෂ්ටික වෙන්නේ නැහැ. හැම පින්කමක්ම සම්‍යක් දෘෂ්ටික වෙන්නේ නැහැ. සම්‍යක් දෘෂ්ටික පින්කම් තියෙනවා. ඒක නිසා තමයි කියන්නේ අපි යම් දෙයක් කරනකොට අහලා බලලා කරන්න කියලා. මොන දෙයක් ඉගෙන ගන්නත් කවුද ඕන කියන්නේ? ගුරෙක් ඕන කියන්නේ ඒකයි. බණ අහනකොට පින්කම් කරන්න කලින් කවුරු වගේද ඉන්න ඕන කියන්නේ? ආදුනික මනසකින් ඉන්න කියනවා. ඇයි ඒ? නැත්තම් ඒ කියන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අහලා හොයලා බලලා කරන පින්කම තමයි සත්පුරුෂ පින්කමක් වෙන්නේ. ආන්ගේ සත්පුරුෂයාට තමයි සම්‍යක් දෘෂ්ටිකව පින්දහම් වල නිරත වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එවැනි පින්කමක් තමයි අර තාත්තයි පුතයි කලේ පසේ බුදුරන් වහන්සේ නමකට වස් ආරාධනාවකට කුටියක් නිර්මාණය කළ දුන්නා. මොනවයින්ද හැදුවේ? මැණික් වලින්ද? නෑ. අපිට හිතන්න කොච්චර දේවල් තියෙනවද කියලා බලන්නකෝ. නේද? මැණික් වලින් නෙවෙයි හැදුවේ. ඩිඹුල් කොට වලින් පාදම දාගත්තේ. නේද? බිත්ති නැංගුවේ මොනවයින්ද? උණපටි වලින්. ඒතර සෙවිලි කරන්නත් ඇත්තේ උණපටි ආධාර කරගෙන ඒ දවස්වල තිබ්බ පරිසරයේ මොන හරි අමුද්‍රව්‍යකින් නේද? ඒ පිනෙන් කොච්චර පිනක් කොච්චර සැපයක් Tamanda ලැබුණාද? කොච්චර වරමක් වරප්‍රසාදයක් Tamanda ලැබුණාද? මනුෂ්‍ය ලෝකේ ඉපදුනා. මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා රජවරු හැටියට ඉපදුනා. රජ සම්පත් ලැබුණා. හොඳ නාමය ලැබුණා. තමන්ගේ කීර්තිය දසත පැතිරුණා. දිව්‍ය ලෝකයේ ඉපදුනා. තව තවත් ඉහළ දිව්‍ය ලෝකයන් වලට යන්න අර පින පාදක වුණා. නේද? ඉතින් ඒ නිසා මෙන්න මෙවැනි පින්කම් සිදු කිරීම තුළ ඔබට ලැබෙන ආනිසංසය බද්දජී හාමුදුරුවන් වහන්සේගේ ආනුභාවය තුළින් චරිත කතාව තුළින් අපිට ගන්න පුළුවන් පින්වත් දරුවනි.